ආයුබෝවන් Positive Parenting Plus ආරම්භ කරන්නයි අද දවසේදීත් සූදානම් වෙන්නේ බොහොම ගෞරවයෙන් අද දවසේදීත් මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දරාරච්චි මහත්මිය අද වැඩසටහනට පිළිගන්නවා ආයුබෝවන් ඔබතුමියට වැඩසටහන ආරම්භ කරන්න මේ සුළු මොහොතකට කලින් අපිට මැසෙන්ජර් හරහා මේ පාන්නේ මේ ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා මනෝවිද්‍යාඥතුමිනි ඒ ප්‍රශ්නෙම්ම මේ වැඩසටහන ආරම්භ කරන්න හිතුවා මගේ ප්‍රශ්නේ මැඩම් හස්බන්ඩ්ගේ අම්මා හැමදාම උදේට අපේ ගෙදරට එන එක හස්බන්ඩ් වැඩට යන එක බලන් ඉන්න එක. අපේ අම්මලාගේ ගෙදර පිටිපස්සේ තියෙන ඉඩමේ ගේ හදලා තියෙන්නේ. හස්බන්ඩ්ගේ තාත්තා තමයි ගෙට සේරම වියදම් කරේ. අපි අවුරුදු 4ක් වෙනවා විවාහ වෙලා. මුල් අවුරුදු 3 හස්බන්ඩ්ගේ ගෙදර අම්මලත් එක්කමයි හිටියේ. ඊට පස්සේ අපි වෙනම ගෙයක් හදාගෙන ආවා. කිසිම ප්‍රශ්නයක් වෙලාලේ මේ මැඩම් අපි තීරණය කළේ වෙන් වෙන්න. හස්බන්ඩ්ගේ අම්මලා හරීම හොඳයි කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි මැරි කරාට පස්සේ හැබැයි කොහෙවත් වෙනම නම් ගියේ නැහැ. ට්‍රිප් එකක් එහෙම ගියාත් ඒ ගියේ හස්බන්ඩ්ලාගේ අම්මලා එක්කම තමයි. මට ඒකටත් ටිකක් දුකයි මැඩම්. මම 2025 නොවැම්බර් වල ජොබ් එකකිනුත් ඉවත් වුණා. ගෙදර වැඩ නිසා යන්න අමාරු නිසා. මගේ හිත හරියට රිදෙනවා මැඩම්. අම්මා එහෙම එද්දි. එයා ඇවිත් ගේට්ටුව අරිනවා. හස්බන්ඩ් යනකම්ම ඒ දිහා බලාගෙන ඉන්නවා. මට ඒක නවත්තන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් වෙයි කියලා මට බයයි. මගේ හිත හදාගන්න විදිහක් මට කියන්න මැඩම් කියලා තමයි ඔන්න ප්‍රශ්නේ යොමු කරලා තියෙන්නේ. එහෙම හිතන එක මට වැරදිද කියලා තහනවා. මේ වයහසෙනි දැන් ඕක ලොකුම සංකීර්ණ ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් අම්මා පුතාව විඳිනවා ඇති යන දිහා බලලා. දැන් ඕක ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉන්න පුළුවන් හසෙනි. දැන් එයා ඉන්නේ හස්බන්ඩ් එක්කනේ ගෙදර දැන් අම්මා ඉන්නේ උදේටනේ. ඒතකොට එතකන් ඔබට රෑ ඉඳන් උදේ වෙනකන් මහත්තයව ඉන්නවනේ. ඉතින් ඔය දීර්ඝ කාලයක් ආදරෙන් හදපු අම්මානේ දැන් මේ. ඒතකොට ඉතින් අම්මා පොඩ්ඩක් බලන් හිටියට කමක් නැහැ නේ වෙන කරදරයක් කරන්නේ නැත්නම් බලන් ඉන්න එක විඳින්න ඔබ විඳින්න අම්මව. නේද දැන් අම්මේ පුතෙක් කියන දිහා බලාගෙන ඉනවද ඔබට සමහරට පුතෙක් හම්බෙයි කවදාද? ඒතර ඔබ පුතාටත් ආදරේ කරන ඉඩ තියෙනවා නේ. කියන්නේ ඔබට පහ ප්‍රහාරයක් කළා මානසිකව වටලා කිසිම කරදරයක් නොකර බොහොම අහිංසක විදියට තමන්ගේ පුතා දිහා බලාගෙන ඉන්නවනම් ගේට්ටුව ඇරලා ඉතින් මම කියන්නේ ඒක ඔබගේ ජීවිතේට ආශිර්වාදයක් කරගන්න ඒක දිහා නරකකින් බලන්න එපා කියන එක තමයි මගේ යෝජනාව. ඉතින් ඒක විඳින්න එහෙම නැත්නම් ඔබත් අම්මත් එක්ක එකතු වෙන්න. නේද? එකතු වෙලා අම්මා ළඟට ගිහිල්ලා අම්මව අල්ලගෙන ආයා යනකම් බලන් ඉන්න අම්මා ආවද අපි බලන් ඉමු කියලා දෙන්න එකතු වෙලා විඳින්න. ඒතකොට ඉතින් ඒකේ පොඩි ලස්සනකුත් තියෙනවානේ. මොකද හැමෝටම හොඳ නැන්දම්මල හම්බෙන්නේ නැහැ නේද? නැන්ද නරක නැන්දම්මල හම්බෙලා දුක් විඳින අය අතරේ හොඳ නැන්දම්ම කෙනෙක් හම්බුණා නම් වද දෙන්නේ නැත්නම් ආදරණීය නම් ඉතින් ඒත් එක්ක එකතු වෙලා ආදරේ විඳලා දෙන්නත් එක්කම එකතු වෙලා ඉතින් හස්බන්ඩ් බලන්න ඉතින් ඒක නරකකට හිතන්න එපා. ඒක වැරද්දක් කියලා හිතන්නට එපා. හොඳයි මං හිතන්නේ මේ අපිට බහුතරය ඔහොම කිව්වහම ඔන්න ලේලිලා හින්දා ප්‍රශ්න තියෙන නන්දම්වල ටික කියයි අපිට තියෙන ප්‍රශ්න දන්නේ නැහැ කියලා. ඇත්තට මේ ඕන විදිහක මිනිස්සු ඉන්න පුළුවන්. එක විදිහයි හැමෝටම ප්‍රශ්න ඉතින් මේ ගැටලුවත් ඉක්මනට ඔන්න ඔය විදිහට විසඳ ගන්න ඕනේ. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු වෙන්නයි සූදානම් වෙන්නේ. අවුරුදු 25ක ගෑනු ළමයෙක් තමයි ප්‍රශ්නේ යොමු කරලා තියෙන්නේ. මම දැනට උපාධියක් හදාරනවා. අවසන් වසරේ තමයි ඉන්නේ මැඩම් කියලා සඳහන් කරලා තියෙනවා. මැඩම්ට ප්‍රේම සම්බන්ධතා කිහිපයක් තිබිලා තියෙනවා. සමහර සම්බන්ධතා මට ටික කාලයක් යනකොට ඒ පුද්ගලයාව එපා වෙන නිසා සහ නීති රීති වැඩි නිසා සහ මගේ ඕපන් මයින්ඩ් සෙට් එක නිසා මට ලැජ්ජාවක් නැහැ කියලා හිතලා සම්බන්ධය නවත්තපු අයත් ඉන්නවා. මගේ දෙමව්පිය සාර්ථක විවාහ ජීවිතයක් ගෙවපු අය නෙවෙයි මැඩම්. අම්මා තාත්තා බෙන් වුණේ මට අවුරුදු 13ක් වගේ වෙනකොට. මං හැදුනේ ආච්චි සහ සීයා ළඟ. මං ජීවිතේ ගොඩක් දුක් විඳ කෙනෙක් මැඩම්. වෙනස්කම් විඳ කෙනෙක්, අපහාස විඳ කෙනෙක්. මට හරි වැරද්ද පෙන්වන්න කවුරුත් හිටියේ නැහැ. මගේ තාත්තා විවාහ කිහිපයක් කරගත්තා පසු කාලයේදී. අම්මත් වෙන සම්බන්ධතා තිබිලා තියෙනවා ඕන තරම්. ගෙවල් වල ප්‍රශ්න නිසා මං ජොබ් එක කරන්න දුරකට ආවා. මට අවශ්‍ය නිදහස මම ගත්තා. පිරිමි කිහිප දෙනෙක් එක්ක මේ අවුරුදු කිහිපය මගේ සම්බන්ධතා ඇති වුණා. ඒත් මං ඉස්කෝලේ කාලේ එහෙම නරක ළමයෙක් නෙමෙයි. හැමදේම වෙනස් වෙන්න පටන් ගත්තේ A level පටන් ගත්තට පස්සේ මැඩම්. මම මුලින්ම යාළුණු පිරිමි ළමයාත් එක්ක තමයි මම මුලින්ම ලිංගිකව එකතු වුණේ. එතකොට මට අවුරුදු 18යි. ඒක අවුරුදු 3ක් පමණ තිබුණ සම්බන්ධතාවයක්. විවාහ වෙන්න බලාපොරොත්තුෙන් ගෙවල් වලටත් දැනුවත් කරාට පස්සේ ඔහු මග ඇරියාම ආවා. ඊට කලින් මම A level ඉවර වෙලා ඔහු සමග living together මාස 6ක් පමණ ජීවත් වුණා. ඇත්තට මේ මිනිස්යාගේ ඇත්තම චරිතය එළියට ආවේ එතකොට මැඩම්. පිටින් පේනවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක්. ඒක නිසා සහ පොරොන්දම් ගැටලුවකුත් ආවා. පස්සේ එයත් මග ඇරියා. ඒ නිසා සම්බන්ධය නතර වුණා.
ඊට පස්සේ සම්බන්ධතා දෙක තුනක්ම තිබුණා. ඒව බොහොම ටික කාලයක් ඇද්දි මටම එපා වෙලා නවත්තපුවා. මොකද මට ටික කාලයක් යනකොට ඒ කෙනාගේ අවධානය අඩු වෙනකොට මට ඒ කෙනා ගැන ආදරය දැනුන්නේ නැති වුණාම එපා වෙනවා මැඩම්. කසාදයක් කරගන්න බයක් හිතෙනවා. ඒක නිකන් ෆෝබියා එකක් වගේ කියලා තමයි මට හිතෙන්නේ. මම දැන් නැවත කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තා. ඔහු හොඳ උගත් රැකියාවක් කරන කෙනෙක්. ඒ සම්බන්ධයටත් දැන් අවුරුදු 2-3ක් වගේ වෙනවා. ඔහු සමග මම ලිංගිකව එකතු වුණා. ඔහුට ගැටලුවක් තියෙනවා මැඩම්. ශනික මෝචන තත්වයක් ඔහුගේ තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධය තුලත් මට ගැටලුකාරී තත්වයක් තියෙනවා. දැන් මේ සම්බන්ධයත් ගෙවල් වලින් කතා කරලා ඉන්නේ. අපි ඊළඟ අවුරුද්දේ විවාහ වෙන්න හිතාගෙන ඉන්නවා. ඒත් මට පුදුම පීඩනයක් ඒ නිසා දැනෙනවා. මේ විවාහය මෝඩ වැඩක් වෙයි කියලා මට හිතෙනවා මැඩම්. නමුත් මේ සම්බන්ධය තියෙද්දිම මම වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තා. මං ජීවිතේ වැඩියෙන්ම ආදරය කරේ ඔහුට. ඔහු කලින් විවාහ වුණු කෙනෙක්. ඔහු එක්ක මම වෙනම ලෝකයක වගේ තමයි මැඩම් ජීවත් වෙමින් හිටියේ. ඒ සම්බන්ධයේ මාස කිහිපයක් තිබුණා. නමුත් මට විවාහ වෙන්න කෙනෙක් ඉන්න නිසා ඔහු එක දැනගෙන ලොකු ගැටලුකාරී තත්වයක් ඇවිල්ලා මට ඒ සම්බන්ධතාවය නතර කරන්න සිද්ධ වුණා. ඒත් මං ජීවිතේ ඇත්තටම ආදරය කරනවා කියලා දැනුනේ ඔහුගෙන්. මට ඒ හැඟීම කවදාවත් කාගෙන්වත් ලැබිලා නැහැ මැඩම්. කොටින්ම කසාදයකට ගොඩාක් බය මං දෙපාරක් හිතන්නේ නැතුව ඔහුව බඳින්න ලැබුණා නම් කියලා තීරණයක හිටියා. දැන් මම මේ විවාහ වෙන්න ඉන්න කෙනා මට ගොඩක් උදව් කරලා තියෙනවා මගේ බියදම් වලට. ඒක නිසා මට මේක මූණට කියලා නවත්තන්න බෑ මැඩම්. මං ಗುಣමකුවෙක් වෙයි කියලා වගේ හැඟීමක් එතකොට මට දැනෙනවා. මට ඔහු ගැන ඇත්තටම දැන් ආදරයක් නැහැ. මම මොකද්ද කරන්න ඕනේ කියලා හිතා ගන්නත් බෑ මැඩම්. වරහන් ඇතුලේ සඳහන් කරලා තියෙනවා මම බොහෝ අවස්ථාවල දරුණු ගණයේ පිරිමින්ට ලොකු ආකර්ෂණයක් ඇති කෙනෙක්. මට ඒක තේරුම් ගන්න කාලයක් ගියා. කලින් සඳහන් කරපු මං අසීමිතව ආදරය කරපු කෙනා ඒ වගේ මට දම්පාට වෙන්න ගහලා තියෙනවා. රණ්ඩු කරද්දි කුණුහරුප කියලා බනිනවා. මං ඒ දේවල් වලට හරිම කැමැත්තක් දක්වනවා මැඩම්. මට එතකොට ඒක කම්ෆර්ටබල් වගේ දැනෙනවා. මං ඒ වගේ පර්සනැලිටි වලට කැමති කියලා සඳහන් කරලා තියෙනවා. හරි හසිනී. ඉතින් එහෙමනම් ඔබගේ ස්වභාවය ඔබ අඳුනගෙන තියෙනවා නම් එතකොට ඉතිහාසය පුරා ගත්තාම ඔබට හොඳ ලිංගික ජීවිතයක් ඔබට අවශ්‍යයිනේ. එතකොට දැන් සරපරුෂ පුද්ගලයෙක් එක්ක ටිකක් එහෙම හොඳ ලිංගික ජීවිතයක් අවශ්‍ය කෙනෙක් මේ කසාදේ කරගෙන හරියන්නේ නැහැ සරලව කිව්වොත්. එතකොට ඔබට ඔහු උදව් කළා ඇති. හැබැයි දැන් ඔහු ඉඳද්දි වෙන කෙනෙක් එක්ක යන එකත් වැරදීනේ. එතකොට ඒකත් ඔහුට වේදනාවට දැන් ඒක ආරංචි වුණොත් එහෙම කොහොමත් ඔහු වේදනාවටපත් වෙනවනේ. එතකොට දැන් අනිවාර්යෙන් ඔබ මේ කසාදේ කරොත් පිට යනවම තමයි. වෙන කෙනෙක් එක්ක යනවම තමයි. එතකොට ඒ හින්දා ඔහුට කරන දැන් අතෑරියාම අඩුම තරමේ කසාද බෙදලා අතාරිනවට වඩා පහසුවක් තියෙනවා. නේද? එතකොට ඒ හින්දා කරුණාකරලා මේක නවත්තන්න. ඒ කියන්නේ ඔහු ඉතිරි දුන්නට කරන්න දෙයක් නැහැ. නවත්තන්න කියන්න අනිවාර්යයෙන්ම මම කිව්වොත් එහෙම වෙන මම පිට යන්න ඉඩ තියෙනවා. ඒතකොට ආ වේදනාවටපත් වෙයි. ඒතකොට දරුවොත් හදයි. දරුවොත් ඉඳදී ඔබ පිට යන්නේ. මොකද ඔබත් දන්නවා ඔබගේ අම්මත් එහෙම පිට ගියා. ඒතකොට ඒක ඔබට බලපාලා තියෙනවා. හොඳට ඔබට යම්සිද සීමාව ලකුණු කරගන්න දන්නේ නැහැ. ඒතකොට එක විදිහකට පීඩාව පුංචි කාලේ ඉඳන් පීඩාවත් එක තමයි ආදරය හම්බෙලා තියෙන්නේ. ඒතකොට දැන් ඔබත් ලිංගික කාරණේ දෙන්න පුළුවන් ආදරය පීඩාව එන්ජොයි කරනවා. නේද? දැන් ගුණහරුපෙන් බයිනකොට ගහනකොට නිලන ගැහුවත් එතකොට ඒකත් එක්ක සෙක්ස් කරන්න කමහරු කැමති අය ඉන්නවා. ඉතින් ඒක හරි වැරදි කියලා කතා කරලා වැඩක් නැහැ. එහෙමනම් ඔබ කැමති එහෙම කෙනෙක් ඔබ හොයාගන්න එපා. ඒකනේ. එතකොට දෙන්නම කැමැත්තෙන් එහෙම දෙයක් කරනවා නම් කාටවත් අදාළ නැහැනේ සමාජයේ. ඉතින් ඒ හින්දා ඔබ අනිවාර්යයෙන්ම ඔබට ගැළපෙන කෙනෙක්ව සොයාගන්න. සම්බන්ධතාන් දෙකකට යන්නට එපා. දැන් මේ කියන ඔබ ආදරය කරා කියලා කියන පුද්ගලයා වගේ අය තව ඕන තරම් ඉන්නවනේ. එහෙමයි වෙන්න පුළුවන්. ඔහු කැමති නම් ආයි වෙන්න පුළුවන්. මේක හැබැයි මේ කසාද නම් බඳින්නට එපා. මං හිතන්නේ විවාහ ජීවිතයකට යනකොට අර හරියටම තෝරා බේරාගෙන යන්න ඕනේ නේද? මම දැන් අපි කලිනුත් කතා කරා දැනගෙන විවාහ වුණා අම්මා දිහා නංගි දිහා බලනවා කියලා. අනිත් එක හසිනේ මේ වගේ චරිත ලක්ෂණ තියෙන කාන්තාවන්ට මේ ටිකක් අර ක්‍යාරින් පිරිමි හරියන්නේ නැහැ. ටිකක් ආදරණීය පිරිමි හරියන්නේ නැහැ. ටිකක් අර සැරපරුෂ ටිකක් අර පිරිමි විදිහට හිතන ටිකක් අර පාදඩ විදිහට හිතන එහෙම අයට තමයි එහෙම අය ළඟදී තමයි මෙයාට පිට නොගින් ඉන්න පුළුවන් විදිහට තමන්ව තියා ගන්න පුළුවන්. අරම කෙනෙක් හම්බුනහම බොහොට හිත එමේ යනවා. කන්ට්‍රෝල් කරගන්න අමාරුයි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නයට යමු වෙනයි සෝදානම් වෙන්නේ. මැඩම් මේක මට තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. මගේ බොයිෆ්‍රෙන්ඩ්ට තියෙන ප්‍රශ්නයක්. ඒත් මේ දේවල් නිසා අපි දෙන්නම දුක් විඳිනවා. මට එයාට කලින් ආදර සම්බන්ධතාවයක් තිබුණා. ඒ සම්බන්ධයෙන් නැවතිලා ඊට පස්සේ තමයි මට දැන් ඉන්න බොයිෆ්‍රෙන්ඩ්ව හම්බ වෙන්නේ. අපි දෙන්න ආදරය කළා. ඒත් එක වෙලාවකදී එයා මාව හේතුවක් නොකිය දාලා ගියා. පස්සේ මම දැනගත්තේ මගේ කලින් තිබුණු ප්‍රේම සම්බන්ධතාවය ගැන දැනගෙන ඒ නිසා තමයි එයා මාව දාලා ගිහිල්ලා තියෙන්නේ.
ඒ කාලෙදී යා මාව අමතක කරන්න වෙන ගෑනු ළමයෙක්ට ලං වෙන්න උත්සාහ කරලා තිබුණා. මමත් එයාව අතහැරලා ගියා කියලා හිතලා වෙන පිරිමි ළමයෙකුට ආදරය කරන්න උත්සාහ කළා. ඒත් මට ඒ සම්බන්ධය දිගටම කරගෙන යන්න බැරි වුණා මැඩම්. ඒක නතර වුණා. මට හැමතිස්සෙම මගේ බොයිෆ්‍රෙන්ඩ්ව මතක් වෙන්න ගත්තා. එයාව මැමිලා පේනවා වගේ පටන් ගත්තා. එයා වගේ කවුරුත්ම මට වෙන දැනුනේ නැහැ. පස්සේ අපි දෙන්න ආයෙත් කතා බහ කරලා එකතු වුණා. අපේ ගෙවල් වලටත් කියලා අනාගතයේදී විවාහ වෙන්නත් හිතාගෙන අපි ආදරය කරන්නත් පටන් ගත්තා. ඒත් දැන් මගේ බොයිෆ්‍රෙන්ඩ්ට මගේ අතීතය අමතක කරන්න ආයෙ බැරි වෙලා තියෙනවා. මම එයාට ඇත්ත ඔක්කොම කිව්වත් එයාට ඒ දේවල් නිතරම මතක් වෙනවලු. ඒ නිසා එයා මානසිකව ගොඩක් දුක් විඳිනවා මැඩම්. එයා මට ගොඩාක් ආදරේ මැඩම්. මමත් එයාට හරිම ආදරේ. ඒත් එයාට මේ දේවල් නිසා අපේ අනාගතය ගැන තීරණයක් ගන්න අමාරු තත්ත්වයක් තියෙනවායි කියලා මට දැනෙනවා. මට එයාව බලෙන් අයිති කරගන්න අවශ්‍ය නැහැ. මට ඕනේ එයා සතුටින් ඉන්න එක විතරයි. එයාට මාව දාලා යන්නත් බැරි වෙලා තියෙනවා. හැබැයි මගේම ළඟ ඉඳලා එයා දුක් විඳිනවා. අනේ මැඩම් කරුණාකරලා මට කියන්න පුළුවන්ද මගේ බොයිෆ්‍රෙන්ඩ්ට මේ දුකින් නිදහස් කරගන්න පුළුවන් ක්‍රමයක් මොකක් හරි තියනවද මේ අතීතයේ එක්කම ජීවත් වෙන එක. මේ ප්‍රශ්නේ නිසා අපි දෙන්නම ගොඩක් මානසිකව බැටිලා ඉන්නේ. බීරත් මේ ගැන කියලා අඬනවා මැඩම්. මට ඒක හරියට දරා ගන්න අමාරුයි. එයා හරිම හොඳ අහිංසක ආදරයෙන් පිරිපුන් මිනිස්සෙක්. මම ඒ නිසා එයා මෙච්චර දුකක් විඳින එක හරිම වේදනාවක් මැඩම් මට. එයාට මට වඩා හොඳ කෙනෙක් හොයාගන්න පුළුවන් වුණත් කවුරු කිව්වත් එයා වෙනස් වෙන්නේ නැහැ. මට මේකට උත්තරයක් දෙන්න මැඩම්. අනේ මගේ කරුමයක්ද කියලාත් හිතෙනවා. මට මෙයාටත් හරි ගිහිල්ලා මටත් හරි යන විදිහට මේ අතීතයේ දේවල් අමතක කරලා හිත හදාගන්න පුළුවන් විදිහට කියන්න කියලා තව දෙයක් අහලා තියෙනවා. ජීවිතේ එකපාරක් වැරදුනහම මැඩම් ඇයි ආදරයට සමාව දීලා ආදරේ නම් සමාව දීලා අනාගතය ගැන හිතා ගන්න බැරි ඒක ගැටලු සහගත තත්ත්වයක්ද කියලාත් අහනවා. ඔව් හසිනේ ඇත්තටම ගැටලු සහගත තත්ත්වයක්. එතකොට ඇයගේ බොයිෆ්‍රෙන්ඩ්ට මේ සිද්ධියම නෙවෙයි බලපාන්නේ. ඔහු ටිකක් පීඩාව විඳින්න කැමති කෙනෙක්. එතකොට ඔහුගේ පුංචි කාලයට ගිහිල්ලා හොයන්න ඕනේ කොහෙන්ද මෙයා දුක් වෙන්න ඉගෙන ගත්තේ කියලා. අපේ හසිනේ දුක් වෙන අපේ මොලේ දුක් වෙන්න පුරුදු වුණාම දුකම තමයි හොයන්නේ දුක් වෙන කාරණා ඕන තරම් පෙන්නනවා. ඒතකොට මම කියවනවා හැමතිස්සෙම අපේ මොලෙන් අපි ඉල්ලන දේ තමයි දෙන්නේ. ඉල්ලන දේ තමයි පීඩාවට මගේ නෝනා ගායක හරි ගියානේ අර ඉන්නේ නැති කියලා එක මවලා එහෙම හිතන්න වකීල කියන එක පුහුණු වෙන්න ඉඩ තියෙනවා. අපි දුම් පුංචි කාලේ අම්මගේ අවධානය නැති වුණාට අම්මා වෙන කෙනෙකුට ආදරය කරනවා බලන් හිටියොත් කියන වෙන ළමයෙකුට වෙන්න පුළුවන්. අර තනියෙන් හිතලා අනේ මට නැහැනේ නැති දේ ගැන දුක් විඳලා පුරුදු වෙච්ච මොලයක් වෙන්නට පුළුවන්. ඉතින් එහෙනම් චුට්ටක් ඒ වගේ තියෙනෙක්. පෞද්ගලිකව යම් කිසි විදිහකට මේ ප්‍රොෆෙෂනල් සපෝට් එකක් ගත්තට කමක් නැහැ. දෙන්නම ගිහිල්ලා දෙන්නම ඇත්තට මිහිරි ළමයා තමයි වැඩිපුර යන්න ඕනේ. ගිහිල්ලා යාගේ පුංචි කාලෙත් එක කොහෙන්ද මෙයාට මේ වෙන්නේ? ඇයි මෙයා දුක් වෙන්නේ කියලා කියන එක බලන්න වෙයි. හැබැයි මේ දෙන්න කසාද බඳින එක නම් අනුමත කරන්න බෑ. මොකද කසාද බඳලා වෙන් වෙනුනහම හරිම කරදරයක් නේද ළමයිනුත් අදාගෙන. එහෙම වුණාම ඊට වඩා හොඳයි මේ වගේ තත්ත්වකදී දැන් දෙන්න. එයා එහෙම හිතන කෙනෙක්නේ. එතකොට ඔබට දැන් සීලුම දේ කිව්වත් ඒ වගේ කෙනෙකුට සීලුම දේ කිව්වත් මදි. ඒතර ආයි කියන්න කියන. ඇයි දැන් ඔයා ඒතර ඇත්තට මෙහෙම කිව්වේ දැන් ඇත්ත කියන තව මොනවා හරි තියනවද? එහෙම කියලා ආයි එහෙම අහන කොටසක් ඉන්නවා. එතකොට ඒක අනිය. කියන කෙනාටත් අමාරුයි. සමහරවිට කියන අය බොරු කියනවා. දැන් අර කියන තව මොනවා හරි තියනවද? කියලා. එතකොට මේක හරිම අමාරු දේවල් කියනවනේ. ඔව් ඒ හින්දා මේ සමහර විට මේ මම අනුමත කරන්නේ නැහැ දෙන්න. කසාදකට විවාහ වෙන එක මොකද ඒක පීඩාවක් වෙනවා දෙන්නටම. අනිත් එක යම් කිසි වෙලාවක ඔබටත් මේක බදයක් වෙනවා. මොකද පිරිමියෙක්ගෙන් ශක්තියක් තමයි ගෑණින් බලාපොරොත්තු වෙන්නේ. යම් කිසි ආදරෙත් එක්ක දැන් ඕක දරුවට යම් කාලෙකදී මේක මොනමල කරදරයක්ද කියලා හිතෙන්නට ඉඩ තියෙනවා. හින්දා හොඳම දේ මේ කසාද නොවේ ඉන්න අනිවාර්යෙන් ප්‍රොෆෙෂනල් කවුන්සලින් වලට යන්න. කියන එකයි මම කියන්නේ ඔහුට. මොකද ඔහුගේ පුංචි කාලෙත් එක්ක ගිහිල්ලා බලන්න ඕනේ කොහෙන්ද මේ පැටර්න් එක කොහෙන්ද මේ දුක් විඳින්න ආසාව එන්නේ. ඒකත් එක්ක සමහර විට යාව ගොඩ ගන්න පුළුවන් වෙන්නත් ඉඩ තියෙනවා. හොඳයි. අයාර ඊළඟ දෙවෙනි ප්‍රශ්නකුත් ආල් තිබුණා. ජීවිතේ වැරදිච්ච එකපාරද කාන්ත් ගෑනලමකට වැරදුනාට පස්සේ එහෙම නෑ හසිනේ. අපිට වරදින්න ලස්සන කරගන්න පුළුවන් ජීවිතේ. හැබැයි වැරදුනාම ඒ දුක අරගෙන ඇවිල්ලා හරියන්නේ නැහැ. ඒ වැරදුනහම දුක් වෙන්න ඕනේ. දුක් වෙලා ඉවරලා ඒක හරියට ඇනලයිස් කරගෙන ඒකේ ලර්නින් එක අරගෙන මූව් ඔන් වෙන්න ඕනේ. ඒතර අපි අතීතේ ජීවත් වුණොත් ඒක කරන්න බෑ. ඒතර අතීතේ ජීවත් වෙනකොට වෙන්නේ අපි අනාගතයට බය වෙනවා. වර්තමානයේ හැමතිස්සෙම මග හැරෙනවා. ඒතර අපි වර්තමානයේ හැමතිස්සෙම අතීතය ගැන අතීතේ වෙච්ච දේවල් නිසා අනාගතයේ වරදී කියලා හිතනවා. ඒතර හැමතිස්සෙම වර්තමානයක් නැහැ.
බහුතරයගේ ජීවිතේ වර්තමානය නිග්ලෙක්ට් කරලා තියෙන මේ වෙලාවේ අපි ජීවිතේ විඳින්නේ නැහැ අනාගතයට ළමයින්ව හදනවා රිලේෂන්ෂිප් එක අනාගතය ගැන බය වෙනවා අතීතයේ තියෙන අත්දැකීම් වලින් ඔන්න ඕකයි අපිට වර්තමානයක් නැති මිනිස්සු කොට්ටාශයක් තමයි මම කියන්නේ ලංකාවේ අතීතයේ වෙච්ච දේවල් වලින් පාඩම් ඉගෙනගෙන වර්තමානයේ සතුටින් ගත කරන්න. ඒකනේ ජීවත් වෙනවා කියන්නේ. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. කැම්පස් දරුවෙක් තමයි ආයෙත් ප්‍රශ්නේ යොමු කරලා තියෙන්නේ. මඩම් මම කැම්පස් ළමයි. මට මේ දවස්වල කැම්පස් වල දකින්න දෙයක් තමයි මඩම්ගේ ප්‍රශ්නයක් විදියට අහන්න තියෙන්නේ. මෙයාලට මේක ඇතුලේ පිටයි මේක ඇතුලේ කොල්ලෝ කෙල්ලෝ ඉන්නවලු. එළියට ඒගොල්ලන්ගේ සම්බන්ධතා තියෙන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. අනේ මඩම් මේ ගෑනු පිරිමි ඔක්කොම එකයිනේ මැඩම්. සමහර තමන්ගේ පරණ පෙම්වතා හෝ පෙම්වතිය එක්ක සම්බන්ධකම ආයෙත් හොරෙන් පටන් අරන්. අර අලුත් කෙනත් ඉන්නවත් එක්කම. ඉතින් මේ මිනිස්සුන්ගේ පෞල් ජීවිත කොහොම වෙයිද මැඩම්? අනාගතේ මෙයාලගේ ළමයින්ට වෙන අහිතකර බලපෑම මොනවා වගේ වෙයිද? කැම්පස් ළමයි නෙමෙයි දැන් සමාජයේ බොහෝ අයට අනියම් සම්බන්ධතා තියෙනවා කියලා පේනවා මැඩම්. ඇයි තමන්ගේ සහකාරිය හෝ සහකාරයා එක්ක දැන් ඉන්න අයට ජීවත් වෙන්න බැරි වෙලා තියෙන්නේ? ගැටලු තියෙනවා නම් කතා කරන්න විසඳ ගන්න බැරි කතා කරලා විසඳ ගන්න බැරිද මැඩම්? බැරිම නම් වෙනත් විකල්පයක් බලනවා ඇරෙන්න. මේවා දකිනකොට තමන්ගේ ජීවන සහකරු හෝ සහකාරිය හොයාගනිද්දි සැලකිලිමත් වෙන්න ඕන කරුණු ගොඩක් තියෙනවා නේද මැඩම්? වෙලාවකට හිතෙනවා කසාද නොබැඳ තනියම ජීවත් වෙන්න. මේවා අහද්දි මැඩම් සමහර ලාවට හරිම කලකිරීමක් ඇති වෙනවා. ඇයි මැඩම් මේ විදියට මිනිස්සු සම්බන්ධතා තියෙද්දි තව සම්බන්ධතා වලට යන්නේ? හරි හසිනි. ඕක හැබැයි සංකීර්ණ මාතෘකාවක්. අපිට අද එදා කියලා වෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක පදනම් තියෙන්න බලමු. මොකද ඉතිහාසයේ පුරාම අනියම් සම්බන්ධතා කියන එක තිබුණා. ඉතිහාසයේ පුරාම තිබුණා. ඒක මම හිතන්නේ පරණම දෙයක්. එතකොට සාමාන්‍යයෙන් ප්‍රොස්ටිටියුෂන් කියලා කියන එක දැන් නම් වචනේ පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ඒක පරණම රැකියාවක්. ඒ කියන්නේ යම්කිසි විදිහකට පවුල කියන ආයතනය ආවට පස්සේ මේ න්‍යෂ්ටික පවුල කියන්නේ ඒක නෑ න්‍යෂ්ටික පවුල නේ ඒක එක පුද්ගලයෙක් තව කෙනෙක්ව බැඳලා ඉන්නවා කියලා කෙනෙක් ආවට පස්සෙම ඒකේ තියෙන යම් පළුදු අහගන්න හැදිච්ච දේවල් තමයි විශේෂයෙන් පිරිමින්ට. දැන් ඒව ඒ ආයතන ගෑනුන්ටත් එනවා. එතකොට මේක හරි සංකීර්ණයි. මොකද අපි ස්වභාවික සත්ව ශරීර තියෙන මිනිසුන් සංස්කෘතියක් ගොඩනගාගෙන ඒ සංස්කෘතිය ඇතුළේ යම් විදිහකට ජීවත් වෙන්න පටන් ගත්තාම ඒ සංස්කෘතික කාරණා ඇතුළට මේ සත්ව ස්වභාවය දාන්න ගියාම යම් කිසි ගැප්ස් තියෙනවා. ඒතර ඒකට ඇතිවන දේවල් තමයි අනියම් සම්බන්ධතාව වෙන්න පුළුවන්. ඒතකොට අපි කියන සම්මත සම්බන්ධතාවයම පවතින අනියම් සම්බන්ධතාවක් තියෙනවා. ඒතර මේක අපිට පටුවෙන් දැන් යුනිවර්සිටි දරුවෙක් හින්දා ඒතර මේක පටුවෙන් තේරුම් ගන්න බෑ නිකන් එලිම ආචාර්ය ධර්මිකවම හිතන්න බෑ. ඒතර එහෙම එකක් තියෙනවා. එතකොට ඒක ඇතුලේ අපි පවුලක් හදනකොට අපි ඒතර බොහොම කොන්ෂස්ලි කියන්නේ හරි තේරුමක් ඇතුව බොහොම සිහියෙන් මේ පවුල හදන්න ඕනේ. ඒතකොට මෙහෙම තැනක තමයි අපි පවුල හදන්නේ. ඒතකොට මගේ මහත්තයව මගේ නෝනාව කොහොමද මම තියාගන්නේ? මගේ බොයිෆ්‍රෙන්ඩ් මගේ ගර්ල් මගේ ළඟ තියාගන්න අපිට ලොකු දැනුමක් ලොකු ස්කිල් සෙට් එකක් කියන්නේ දක්ෂතාවයන් ටිකක් ඕන. ඒතර ඒ දක්ෂතාවයෙන් එන අධ්‍යාපනයක් නෙමෙයි අපේ තියෙන්නේ ඉගෙන ගන්න මේ තියෙන මේ විෂයන් ටිකක් ඉගෙන ගන්න ජීවිතය ඉගෙන ගන්න අධ්‍යාපනයක් නැහැ. එතකොට ඒ ස්කිල්ස් ටික නැහැ. ඒතර අනිත් පැත්තෙන් ටෙක්නොලොජි එන හින්දා පුද්ගල සම්බන්ධතාවය කියලා කියන එක නෙවෙයි දැන් විඳින්න ටෙක්නොලොජි එකත් එක්ක වෙන්න පුළුවන් ඩිවයිසස් වල තියෙන කන්ටෙන්ට් එක්ක වෙන්න පුළුවන් මිනිස්සු සම්බන්ධතාව ගොඩනගන්න. ඒතර පුද්ගලයෙක් එක්ක ඉඳලා විඳිනවා ජීවිතේ විඳිනවා කියලා කියන එක දන්නේ නැහැ. එතකොට සම්බන්ධතා ගොඩක් ඕනේ හසනේ. ඒ කියන්නේ අපි තුමුකෝ ලිංගික සම්බන්ධයක් වුණත් අපි සම්බන්ධතාවයේ ඇතුළේ ලිංගිකව එකතු වෙනවා කියලා කියන එක පුද්ගලයව විඳිනවා කියන එක. සෙක්ස් විඳිනවා විතරක් නෙමෙයි. ඒ ලයිෆ් එක විඳිනවා කියන එක. හැබැයි අපි ශරීරයත් එක්ක විතරක් අපි වීඩියෝ එකක් බලලා අපි සංවින්දනය කරනවා කියලා කියන්නේ අපි ශරීරය විඳිනවා කියලා කියන්නේ. ඒතකොට ඒක ආයෙ ඕනේ. ඒතකොට ඒක පාළුවේ ස්ට්‍රෙස් වුණාම ආයි කරනවා එහෙම එක ඉවරයක් නැහැ. ඒතකොට ඒ වගේම ගෑනු කෙනෙක් එක්ක පිරිමි කෙනෙක් එක්ක කනෙක්ට් වෙන්න බැරි වුණාම ඒතකොට සෙක්ස් කරන එක ඉවර කරන්න බෑ. දැන් එතකොට යත් එක්ක ඉන්නවා තව එක්කෙනෙක් එක්ක ඉන්නවා. එතකොට අර පුද්ගලයව විඳිනව වෙනකොට අර ක්‍රියාව එතකොට එතන විඳින්නේ. එතකොට අර
අර මේ දැන් අපිට ඒ අර ජීවි ඒකේ තියෙන ආර්ට් එක ඒකේ තියෙන ඒකේ ලයිව්ලි ගතිය ඒකේ තියෙන තව ගොඩාක් කාරණා දෙන්නගේ ජීවිත එකතු වෙනවා කියලා කියන එක. ඒතකොට ඒක විඳින්න බෑ. එතකොට ආයි තව සම්බන්ධතාවලට යනවා. ඔය වගේ යාන්ත්‍රිකව යනවා. ඔය යාන්ත්‍රිකව යනවා. ඊට පස්සේ තව එකක් ඕනේ. තවත් එකක් ඕනේ. මෙහෙම යනවා. එතකොට මේ වගකීම් කියන්නේ එක පැත්තකින් සමාජයේ තියෙන ස්ට්‍රෙස් එක වැඩි. එතකොට ස්ට්‍රෙස් එක වැඩි හින්දා ස්ට්‍රෙස් එක යවා ගන්න මෙහෙම වෙන්නත් පුළුවන්. එතකොට ක්ෂණික පොඩි සම්බන්ධකම් ඇති වෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් මේක සංකීර්ණ මාතෘකාවක් හසින්න අපිට එක විදිහකින් කියලා ළමයි නරකයි ඒගොල්ලෝ හොඳ නැහැ කියලා කියන තැනින්ම කතා කරන්න බෑ. ඒතකොට අපි මේක සමාජයක් ලොකු කියන්නේ ආර්ථික තාක්ෂණික වෙනස්කම් හරහා යද්දී ඒ වෙන වෙනස්කම් වලදී ඒ කාලවලදී යම් වෙනස් ස්වභාවයන් ගන්නවා ඒ සමාජයේ හැසිරීම. ඒතකොට ඒක අධ්‍යයනය කරලා ඒක යම්කිසි විදිහට ඒ අලුත් පදනමට අනුව ඒක යම්කිසි වෙනස්කම් කරලා ඕගනයිස් කරන එක ඉතින් රාජ්‍යයන් වල ලෝකේ වගකීමක්. ඉතින් මේ කලාවේ වෙන්න පුළුවන් ඒවා කලාව ඉස්සරහන් යන්න ඕන කියලා කියන්නේ ඒකනේ. ඒ කියන්නේ සමාජයට ඉස්සරහ නමුත් අපේ රටේ ගත්තොත් එimhe කලාව තියෙන හැමතිස්සෙම සමාජයට පස්සෙන්. ඒ කියන්නේ සමාජයේ මේ වෙලාවේ ඊට වඩා ඩෙවලොප්. සමාජයේ හැබැයි අපි කතා කරන්නේ මේ පරණ දේවල්. අනිවාර්යෙන්ම. එතකොට ඒක මේ පරණ රජ කාලේකව කතා කරනවා කියන එක නෙමෙයි. ඒ ෆැන්ටසිස් වලට යන එක වෙනම දෙයක්. ඉතින් එහෙනම් මේක හරි වෙනම කතා කරන්න ඕනේ ශාස්ත්‍රීයව කතා කරන්න ඕනේ නිකන් වෙනම මාතෘකාවක් හසින. ඒක අර ඒතකොට එදිනෙදා ජීවිතයට ඒක මනින එක හොඳ නැහැ. ඒතකොට අපි තේරුම් ගන්න ඕනේ යම්කිසි විදිහකට බැඳීම් කියලා කියන එක මිනිස්සු අඳුරන්නේ නැහැ දැන්. ඒ බැඳීම ඇතුලේ ජීවිතේ විඳින්න දන්නේ නැහැ. ඒ හින්දා තමයි ගොඩක් සම්බන්ධතාවලට ඔය අය කියන කතාව ඇති වෙලා තියෙන්නේ. මේ පේන විදිහට ඒ අයතොට ගොඩක් සම්බන්ධතාවලට යනවා. ඒතකොට එහෙම කියලා ඔබ එහෙම නැති මිනිසුන් නැත්තේ නැහැ. ඕන තරම් ඉන්නවා එහෙම නැති අය. ඒ හින්දා ඔබට නැති කෙනෙක් හොයාගන්න පුළුවන් එන්නවා. ඒතකොට ඔබ ඒකෙන් බය වෙලා ඒකට වෛර කරගෙන ඉන්න එපා. ඔවුන් ජීවිතේ විදිහට හොයාගනිවි. ඔබ ජීවිතේ වෙන විදිහට හොයාගෙන සමහර අය ඔහොම තරුණ කාලේ එහෙම කරලා මම දන්නේ අපේ කාලවල එහෙම කරපු කට්ටිය කීප දෙනා ආශ්‍රය කරපු කට්ටිය අද හොඳට පවුල් කරන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ දැන් පිට යන්නේ නැහැ. මොකද අර එරියස් එක කියන්නේ ඒගොල්ලන්ගේ ආශාව එරියස් එක ගිහලා පස්සේ හසකස ගන්න කට්ටියක් ඉන්නවා. එහෙනම් අපිට මිනිස්සුන්ව ජජ් කරන්න බෑ. අතීතයේ මෙහෙමයි හින්දා අනාගතයේ කොහොම වේද කියලා කියන ජජ්මන්ට්ස් වලට එන්නත් බෑ. හොඳයි මම හිතන්නේ මේ වර්ධවා වටහා ගන්න එපා මේ නැත්තම් අන්තිමට බයින්න පටන් ගන්න මොනේ දැන් මේ අනියම් සම්බන්ධතා අප්‍රූව් කරා ඒක හරිය කිව්වා කියලා. එහෙම කතාවක් නෙවෙයි මේ කියන්නේ. යම් සිදුවීම් වෙන්න පුළුවන් කියන එකයි කියන්නේ. ඒවට හේතු තියෙනත් පුළුවන් මොනවා විද්‍යාඥතුමනේ. මේ දේ ගැන තමයි සඳහන් කළේ. ඉතින් මේ වගේ ගැටලු තියෙනවා නම් බොහොම ජෙනරල් ප්‍රශ්නයක්. එයා දකින්න ප්‍රශ්නයක් කියලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ඔබටත් ගැටලු තියෙනවා නම් ඔබ ජීවිතය ගැන වෙන්න පුළුවන් දරුවෝ සම්බන්ධයෙන් දෙමව්පියෝ සම්බන්ධයෙන් ඕනෑම ගැටලුවක් වෙන්නට පුළුවන්. අපිට යොමු කරන්නට පුළුවන්. ඔබේ ප්‍රශ්නවලට ඔබේ ජීවිතයට අවුල් කරගන්නේ නැතුව ප්‍රශ්නේ විසඳ ගන්න ඕන නම් බොහොම අර ප්‍රායෝගිකව තමයි ගැටලුව විසඳ ගන්න අවශ්‍යයි නම් Positive Parenting Plus වෙත ඔබේ ගැටලුව යොමු කරන්න. හසිනී ඒකනායක Facebook page එකට ඔබේ ගැටලුව inbox යොමු කරන්න කියන මතක් කිරීමක් කරනවා. ඉතින් අදට සමුගන්න තමයි සූදානම් වෙන්නේ. බේවුන්ම ස්තුතියි ඔබතුමීට. අද දවසේදීත් අපිත් එක්ක සම්බන්ධ වුණාට ඉතින් ඒ වගේම අමතක නොකර දෙයක් කරන්න ඕනේ. සමිතා අතුල්දරාරච්චි YouTube නාලිකාවත් subscribe කරන්න වගේම bell icon එක click කරන්න. ඉතින් එන්න ඔබට සුබ සතියක් වේවා.